මොකද්ද? තමුසේ කරාටි ගහන්නද ලෑස්ති වෙන්නේ? මං කිව්වනේ මගේ කරේ නගින්න එපා කියලා. ඇහුවේ නෑ. මං කියන දේ ඇහුවේ නෑනේ. තමුසේ දැක්කද? මං කොල්ලෙක් එක්ක යනවා. කාගේ හරි අතින්වත් අල්ලගෙන යනවා. ඔය දන්නවද මං තාම කිසිම කෙනෙක්ට පළවෙනි කිස් එකවත් දීලා නැහැ කියලා. ජරාවක් තමුසේ. ගන්න. ඔය ජරා කතා නැවැත්තුවේ නැත්තම් මං ඔහෙම කුඩු කරලා දානවා. හා? මොකද රුෆන් එකේ? එයා ගුජුම්පිය උත්තමයට කැරකිලා වැටෙන්න කික්කලානේ. කාලෙකට පස්සේ මාර ජොලියක් සෙට් වුණා නේද? හොන්ඩ ගර්ල් හින්දා. ඔයාට එයාව දැක්කම මතක් වෙන්නේ කාවද? මතක් වුණා. මට හිතෙන්නේ එයා ගැනමයි. ඔව් එයාමයි. ජුලි අක්කා. මොකක්? පිස්සු හැදිලාද? නෑ. ඒ දෙන්න එක වගේ. මොංගල්ද? එම් මෙලෝ රහක් නැති ගොඩේ කෙල්ල කොහොමද අපේ අක්කා වගේ කියලා කියන්නේ? ඔයාට ඒක හොඳටම තේරලා තියෙන්නේ. කටවහනවා. එතකොට දැන් ඔය තනියෙන් hina වෙන්නේ මොකටද? මට පේන්නේ මොලේ අවුල් වගේ. උඹලට මොකුත් තේරුනේ නැද්ද? මොකද්ද? ඒ කෙල්ල වෙන විදියකට මං ගැන හිතනවා කියලා උඹලට හිතෙන්නේ නැද්ද? මොකක්? ගුජුම්පියෝ. ඔයා කොහොමද හිතන්නේ කෙල්ල එහෙම හිතනවා කියලා? මචල්ලා උඹලා දෙන්න හිතාගෙන ඉන්නේ උඹලා දෙන්න හරි රොමැන්ටික් පොරවල් කියලා නේ. හිතන්නේ නැති දෙයක් මෙතන වෙනවා කොල්ලෝ. ඒ කෙල්ලට මාව පේන්න බෑ වගේ පෙන්නුවට ඒ කෙල්ල අම්බානක මං ගැන හිතනවා බා. නිකමට හිතා ඒකේ කැමතිම කොල්ල ඉස්සරහට ඇවිල්ලා මම මාර හොඳ කෙල්ලෙක් කියලානේ ඔය පෙන්නන්න හැදුවේ. තාර්කිකව හිතලා බලනකොට අර ෆස්ට් කිස් එකේ කතාවද? මාරු. එයාට ෆස්ට් කිස් එක මගෙන් වගේ ඕන වෙලා තියෙන්නේ. මගෙන් සුබ පැතුම්. මම නම් කියන්නේ ගුජුම්පියෝ මෙතන මොකක් හරි දෙයක් තියෙනවා. දන්නේම නැතුව ගුජුම්පියෝගේ ජීවිතේට ආදර වසන්තය උදා වෙලා වගේ. ඉතින් මං ඉවරයි කොල්ලෝ. විකාර විදියට රඟපාලා මාව දාගත්තනේ. මචං කෙල්ලෝ කොහොමද බං ඒ විදිහට හැසිරෙන්නේ? පවුල් නේ. කණ්ඩායම් සූදානම්ද ගුම්ජන්දිත් එක්ක ඉදිරියට යන්න? මට කණ්ඩායමක් නැහැනේ. මට ගරිල්ල විදියට තමයි ඉස්කෝලේ යන්න වෙලා තියෙන්නේ. ගුම්ජන්දිත් ආරක්ෂා වෙන්න.